අර තරුණ හාමුදුරුවෝ කෙනෙක් ලස්සන්ට හැමෝටම තේරෙන්න සරලව බුදුබණ කියාගෙන යනවනේ. ඒ හාමුදුරුවෝ ආධ්‍යාත්මයෙන් ලද දේවල්, භෞතිකයෙන් ලැබූ අත්දැකීම්. එයාට ස්වභාව දහමින් ලැබිලා තියෙනවා අපූර්ව හඬක්. ඒ හඬින් එයා සමාජයේ වෙත දෙයක් දෙනවා. සමහරු තර්ක කරනෝ, සමහරු විවේචනය කරනෝ, ගැඹුරු මදි බණ, ඔය බණින් නිවන් යන්න පුළුවන්ද? ඔක රැල්ලක් විතරයි, රැල්ලට අහු වෙනෝ. එක රැල්ලක්ද වෙන එකක්ද කියන එක නෙවෙයිනේ වැදගත්. සමාජයේ වෙත Taman ලද දෙයින් දෙන දේනේ වැදගත්. අපි හිතමු රැල්ලක් කියලා. රැලි ඕන තරම් එනවනේ පුතේ. මොන රැලි දෙන්නේ? එන්නේ ඔක්කොම කුණු රැලි, ටෙලි නාට්‍ය රැලි, චිත්‍රපට රැලි, දේශපාලන රැලි, ටික්ටොක් රැලි, මොඩලින් රැලි, ෆැෂන් රැලි, වෙඩින් රැලි, එක එක රැලිනේ. ඇත්තට මේ රැලි වලට වැඩිය හොඳයිනේ ධර්ම දේශනා රැල්ලක් එනවනම්, ධර්මය අහන්න යන රැල්ලක් හැදෙනවා නම් හොඳයි. ඔය කියන බුදු බණ, ඔය හයිලයිට් තුන පාලි වචන ටික අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කම්හං දල්හන් කිංති කරෝ. අපිත් කියලා තියෙනෝනේ බන්ට. හැබැයි ඔච්චරටම ජන සමාජය ඕක අවශෝෂණය කරගත්තේ ඒ මිනිස්සයට ලැබුණු අපූර්ව හඬින්. ඒක මිනිස්සුන්ගේ හදවත් වලට කාවැද්දෝ නිසා. අපි දැකලා තියෙනවනේ පැතූ පෙම අහිමි වුණා කියලා සියදිවි නසාගත්, ගෙලවැළලාගත් තරුණ තරුණී. ඉතින් කොල්ලෝ කෙල්ලන්ගේ හිතට ඔය ගැඹුරු දහම සරලව කාවැදුනම කෙල්ල දාලා ගියා, කොල්ල දාලා ගියා කියලා ඌ බෙල්ලවැල් දාගන්න හිතෙන්නේ නෑනේ. ඌ දැනගෙන එතකොට ආදරය කර. ඉතින් මේ මිනිස්සයා දෙන එක හොඳයි. පාටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණ, මහා ධර්මය කිව්වත් අවශෝෂණය කරගන්නේ අඩු පිරිසක් නම් ඉතින් හොඳයිනේ. මියුසිකල් ෂෝ එකක් තියනවට වැඩිය මියුසිකල් ෂෝ එකක් බලන්න එන සෙනග වගේ සෙනගේන ධර්ම දේශනා මාලාවක් යන්නේ. කොයි දෙයකටත් විවේචනය කරන, කොයි දෙයක් කුණු හොයන, කුණු රසම තප්පුලන සමහර නිරාගමිකයෝ සිවුරක් දැක්කම කුලප්පු වෙනවනේ. සිවුරකින් බණ කිව්වත් හොඳ නෑ, සිවුරකින් පන්සලක් ඇදුවත් හොඳ නෑ. බණ අහන අය බණ අහවි, බණ අහන්න අකමැති අය අහන්න තුයි. මස් කන අය මස් කාවි, මස් නොකන අය නොකාවි. නොකන අයට කන අය බයින්න ඕනේ නෑනේ. ඒ නිසා බණ අහන අය බණ අහවි. කොයි කාලෙත් බණ අහන එක මංගල කරුණක්. ඉතින් ජනතාව කොල්ලෝ කෙල්ලෝ ෆෝන් එකේ, ටික්ටොක් එකේ, සෝෂල් මීඩියා වලම දින පහන් කරපු කොල්ලෝ කෙල්ලෝ, ධර්මයේ සත පහකට ගණන් ගත්ත නැති කොල්ලෝ කෙල්ලෝ අම්මට ආදරය කරන්න, බිරිඳට ආදරය කරන්න, මිනිස්සුયો වගේ ජීවත් වෙන්න ඉගෙන ගන්නව නම් අනේ දෙයියනේ රැල්ල කොච්චර වටින රැල්ලක්. ඒ නිසා හැම දෙයකම ෆෝන් එක අතට අරගෙන කොමෙන්ට් එකක් කොටන සමාජයට අමවල් රේණුවක් දෙයක් නොකරපු ඒගොල්ලෝ ඉතින් කොයි සාධනීය දෙයක් සිද්ධ කළත් නිෂේධනීය විදිය දකින්න පුරුදු වෙලා ඉන්නේ. ඒ නිසා මතක තියාගන්න ඕනි Taman ලැබූ දිවි පෙවතේ කොටසක් රට සමය. ඒ නිසා තමන් ආධ්‍යාත්මිකව ලබන, භෞතික ලබන දේවල්